හැමෝම කියනවා ගයිස් දක්ෂතාවය තමයි තියෙන්න ඕනේ වැදගත්ම දේ කියලා. ඉස්සරහයි හැමෝම කියනවා ගයිස් හරිම වෙලා යනකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඒකත් අපි කියන ලොකුම බොරුවක්. අපේ ජීවිතේ අර්ථාර්ථක වෙන ලොකුම හේතුව තමයි අපේ කම්මැලිකම. අද කරන්න තියෙන දේ හෙටට කල් දාන එක. ඉතින් මේ වීඩියෝ එක මගේ YouTube ජීවිතේ මං හිතන්නේ භයානකම සහ සමහර වෙලාවට අවසාන වීඩියෝ වෙන්න පුළුවන්. මම දන්නවා ඔයාලා හිතන ඇති මේක තවත් එක් මොටිවේෂන් වීඩියෝ එකක් කියලා. නෑ මේක එහෙම එකක් නෙවෙයි. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. මොකද මේක අනිවාර්යෙන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන් උඩියට කරන වීඩියෝ එකක් වෙනවා. ඔයාගේ ජීවිතයත් සම්පූර්ණයෙන් වෙනස් කරන වීඩියෝයක් කරන්න තමයි මට මේක ඕනේ. ඉතින් මම අර කිව්වා වගේ කන්සිස්ටන්සි හදාගත්තේ නැත්නම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. අපිට කොච්චර ප්ලෑන්ස් තිබ්බත් කොච්චර ලස්සන ගෝල්ස් තිබ්බත් සිස්ටම් එකක් තිබ්බත් දැන් සමහරවිට ප්ලෑන්ස් ගෝල්ස් තිබ්බත් සිස්ටම් එක නැතිකම තමයි අපිට කෙලවෙන හේතුව කෙලින්ම කිව්වොත්. හැබැයි සිස්ටම් එකක් තිබ්බත් අපිට ඒ සිස්ටම් එක තුරු ගිහිල්ලා අපිට ඕනේ ගෝල් අචීව් කරගන්න බැරි වෙන හේතුව තමයි කන්සිස්ටන්සි නැතිකම. කන්සිස්ටන්සි හදාගන්න මම කරන පොඩි ට්‍රික් එකක් ගන්න තමයි මේ වීඩියෝ එකේ ඔයාලට ෂෙයා කරගන්න හිතාගත්තේ. එහෙනම් අපි වීඩියෝ හරි ඉතින් මම ගෝන මේක තමයි මගේ YouTube ජීවිතේ මම කරන භයානකම වීඩියෝ එක කියලා. ඔව් ඒක හරි. ඒකට හේතුව තමයි මම අදී දන් දවස් 90ක් මගේ ජීවිතේ මම කරන්න යන ලොකුම චැලෙන්ජ් එක මම බාර ගන්නවා. මට දැනටම ප්ලෑන් එකක් තියෙනවා. මම ගෙනාවේ නැහැ. මම වලට පෙන්නන්නම් ඒක. මට දැනටම ප්ලෑන් එකක් තියෙනවා. මම මේ ප්ලෑන් එකට දවස් 90 හරියටම ස්ට්‍රික්ට් ඒ විදිහට වැඩ කරනවා. සහ මට ඕනි නිකන් ඒක කරනවා කියලා කියන්න නැතුව ඔයාලත් එක්ක දවස ගානේ මම ෂෙයා කරගන්න හිතන් ඉන්නවා රෙකෝඩ් කරලා. ඩේලි රෙකෝඩ් කරලා probably Instagram ස්ටෝරියක් කරේ නැත්නම් මම ගොඩක් try කරනවා YouTube short එකක් දාන්න මතරම time මදි but මම පුළුවන් තරම් try කරනවා මම දවස් 90 හරියටම count කරලා at least මට ඕනි දවස් 80 වඩා මේක හරියට complete කරන්න මම ඒ දේ කරොත් මම හිතනවා ඔයාලටත් පිළිගන්න පුළුවන් මම මෙහෙම දෙයක් කරා එහෙනම් මටත් මේ දේ කරන්න පුළුවන් නේ කියලා. මේක ඇත්තටම මාර අමාරු ගමනක් guys. මම කියන්නේ කිසිම දෙයක් ලේසි කියලා. හරිද? අනික අපිට කොච්චර goals තිබ්බත් මම දන්නේ කන්සිස්ටන්සි තමයි මං හිතන්නේ මට කෙලවෙන ලොකුම හේතුව. අනික මට දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ මට පැරදිලා ඇති වෙලා මට ස්ට්‍රෙස් එක තරම් ඉඳලා ඇති වෙලා අනිත් මිනිස්සු මම කියන්නේ මේ මිනිස්සු සාර්ථක කෙනෙක් හොඳයි මම කියන්නේ මේ මිනිස්සු සාර්ථක වෙලා ඇයි මට එතෙන්ට යන්න බැරි වුණේ කියලා මට බලන් ඉඳලා ඇති වෙලා මම අන්තිමට කල්පනා කරලා අන්තිමටම ආපු පොයින්ට් එක තමයි මේ කන්සිස්ටන්සි කියන්නේ. මොකද මගේ YouTube channel එකේ මම පටන් ගත්ත දවස් ඉඳන් මම ඇත්තටම මට මාර සතුටුයි මොකද මට මතකයි මම පළවෙනිටම ඔයාලට ෂෙයා කරගත්තේ ඩොපමින් චැලෙන්ජ් එක ගැන වීඩියෝ එක. ඒකට හොඳ කමෙන්ට්ස් එකක් තිබ්බා. ඕකට මට කියන්න කම තිබ්බේ මම ඩොපමින් චැලෙන්ජ් එක මගේ ජීවිතේට මම ඇත්තට මේක ඉම්ප්ලිමන්ට් කරලා කරා. මම ඒ ඩොපමින් චැලෙන්ජ් එක කරේ මගේ ජීවිතේ මම හිතන්නේ අමාරුම කාලෙකදී. ඒ අමාරුම කාලෙන් එළියට යන්නත් මට ඒ ඩොපමින් චැලෙන්ජ් එක හේතුවක් වුණා. ඒක උදව් වුණා ඇත්තටම. ඊට පස්සේ මම ඔයාලට පොඩි වීඩියෝස් කරා. තව 2026 පටන් ගද්දි මම වීඩියෝ කරා. බලන්නේ හැම එකකදී මම ඇතුළට ගිහිල්ලා ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නට උත්තරයක් එහෙම හොයාගත්තා. ඉස්සෙල්ලාම සිස්ටම් එකක් වලට ඉන්ට්‍රොඩියුස් කරා. ඊට සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා යනකොට සිස්ටම් එක වැඩ කරගන්න බෑ. ඒක ප්‍රොජෙක්ට් වයිස් කරලා වැඩ කරන්න ඕනේ. ඒක ඔයාලට ෂෙයා කරගත්තා. ඊට පස්සේ ඒ විදිහට ප්‍රොජෙක්ට් වයිස් වැඩේ කරන්නත් බෑ. අපිට අර අපේ හැබිට්ස් අපි චේන්ජ් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම උදේ පාන්දර 5ට නැගිටින්න මට පුරුද්දක් නැතුව මම උදේ 8-9 වෙනකන් නිදා ගන්නවා නම් මට ඒක කරගන්න බෑ. ඉතින් මං ඊට පස්සේ හිතාගත්තා එහෙනම් හැබිට්ස් තමයි චේන්ජ් කරන්න ඕනේ. හැබිට් චේන්ජ් කරන්න මම කොහොමද වැඩේ කරන්න ඕනේ කියලා ඒකත් මම ඔයාලට ෂෙයා කරගත්තා. දැන් මට තියෙන දේ තමයි හැබිට් චේන්ජ් කරන්න වුණත් කන්සිස්ටන්සි වැඩේ වෙන්නේ නැත්නම් ඒ දේ කරගන්නත් බෑ. ඉතින් දැන් කන්සිස්ටන්සි හදාගන්න මේක නම් මගේ ජීවිතේ ගන්න ලොකුම ගොංගඩේ වෙන්න එපා කියලා මම විශ්වාස කරනවා. මොකද මම මේක හැමතැනම ෂෙයා කරනවනේ. මම කියනවා මේ චැලෙන්ජ් එක මම ෆේල් වුණොත් මම YouTube පය කරන්නේ නැහැ. right මම YouTube channel එක delete කරලා දානවා. YouTube පැත්ත බලලා තියා එන්නේ නැහැ. මේ channel එක විතර නෙවෙයි වෙන කිසිම channel එකකින් මම ඉන්නේ නැහැ. මම ඒ challenge එකක් ගන්න හේතුව තමයි මොකද මම කිව්වනේ මට මේක එතරම් එපා වෙලා තියෙන කියලා. ඉතින් ඒ නිසා මම හිතාගත්තා මේක ඔයාලටත් share කරගෙන මම වැඩ මම කරනවා කියලා. අපිට අනිවාර්යෙන් පුළුවන් අර හැමදාම කියන වගේ අර ගොඩක් කට්ටිය කියන්නේ මේ වාහන දින අපිට සල්ලි දීලා ගන්න. මේ ලොකු ගෙවල් දින මේ ලොකු apartments තියෙන්නේ. දැන් කොළඹාවට පස්සේ මම ලංකාවේ මැදකී දැන් කොළඹට ආවට පස්සේ මට තේරෙන දේ තමයි මේ දේවල් තියෙන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න. මේ දේවල් වලින් මිනිස්සු සල්ලි දීලා ගන්න. ඇයි අපි එකතන පල් වෙන්නේ? ඇයි අපි මොකක් හරි සමහරවිට අපි එක ජොබ් එකකට හිර වෙලා සමහරවිට මොකක් හරි ලොකු වගකීම් වලට හිර වෙලා ඇයි අපි එහෙම මේක වෙන්නේ? ඉතින් මට එහෙම වෙන්න ඕනි කමක් නැහැ. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මට කොච්චර ලොකු වමනාවක් තිබ්බත් කොච්චර
ලොකුවර අනිමන් දන්නේ මගේ ඇගේ ඇතුළේ පුදුම ඇම්මක් වගේ දෙයක් තියෙනවා. ඒ දේවල් කොච්චර තිබ්බත් මට තාමත් කරගන්න බැරි වුණා අර හරිම දෙයක්. ඒ කියන්නේ මම සාර්ථකයි කියන මට්ටමකට මට තාම එන්න බැරි වුණා. ඒක එන්න නම් මම දන්නවා මගේ ජීවිතේ මම සම්පූර්ණයෙන් ලොකු වෙනසක් කරන්න ඕනි. ඉතින් ඒ පීරියඩ් එකේ තමයි මං හිතන්නේ මම මේ ඉන්නේ. මම මහලොකු පොරක් කියලා වලද ෂෙයා කරගන්නේ නැහැ. මොකද මට වඩා ඕන තරම් පොරවල් ලංකාවේ ඉන්නවා. මට ඕනකම තියෙන්නේ එතනට යන්න. ඉතින් ඒ යන ගමනේදී මම ඉගෙන ගන්න දේවල් වලට ෂෙයා කරගන්න මේ YouTube channel එකේ. ඉතින් මේ දේත් මට වලද ෂෙයා කරගන්න ඕනිකමක් තිබ්බා. consistency වටේ යන්න ඕනේ නැහැ. consistency අපි හදාගමු. හරිද? ඇත්තටම මේක කරන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න මම ඉක්මනට ගිහලා පොත අරන් එන්න. හරි ඉතින් මේ තියෙන මගේ ජීවිතේම ගියොත් හරි. මොකද මම මගේ ගොඩක් දේවල් මම ලියලා තියෙන්නේ මේකේ. මේක මට දුන්නෙත් අයියා කෙනෙක් මගේ 2022 බර්ත්ඩේ එකට. ජනිත් අයියා වීඩියෝ බලනවා නම් thank you. ඇත්තට මේක මම අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරේ නෑ. මේවා මේ පොත gift කාඩ පස්සේ. මොකද මම මේක හොදම් වෙලා නිකන් තියන් හිටියා. ඉතින් මම හිතන හොදම් වෙලා ඉතින් මම මේ වැඩේ පටන් ගත්තේ කියලා. දැන් මගේ හැම දේම තියෙන්නේ මේ පොතේ තමයි. මම මාර ආසයි මේ වැඩේ කරන්නේ. මේ තියෙන්නේ මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරපු habit tracking plan එක පේනවනේ. ඒකෙත් දැන් මම දවස් දෙකක් කරලා දවස් දෙකක් කරලා නැහැ. හරිද? මේක නම් දිගට කරන් ගින් තියෙනවා. මේක මේ පළවෙනි දවසේ කරා දෙවෙනි දවසේ නැහැ. තුන් ආයෙ දවස් දෙකක් කරා ආයෙ නැහැ. ඉතින් මම ඒකේ consistency නැතුව අපිට කිසිම දෙයක් ගොඩ දාගන්න බෑ guys. හරිද? consistency තමයි අපි හදාගන්න ඕනේ ලොකුම දේ. ඒක හදාගන්න කියලා තමයි මම මේ 90 days කියන plan එක මම plan කරලා හදාගෙන මම මේක කරන්න හිතාගත්තේ. මේක මහ ලොකු දෙයක් නෑ. සරලව වෙන්නේ දැන් මම මේක පටන් ගන්න තියෙන්නේ. ඔයාලට පේන දවස් 21 වෙනිදා ගොඩක් කර මම මේ වීඩියෝ එකත් 21 වෙනිදා තමයි දාන්න හිතන් ඉන්නේ. ඉතින් මම මේකේ නෝට් කරනවා. මම ලොකුවට දාම මේ දේ කරන්නේ නැහැ. මොකද මේක මාස 3ක plan එකක් නිසා මට ඕනි පළවෙනි මාසෙදී මේ track එකට පොඩ්ඩක් වැටෙන්න. ඊට පස්සේ මට පුළුවන් ලොකු දේවල් පස්සේ කරන්න. ඉතින් මට ඕනි මං ඉස්සල්ලාම මේක නෝට් කරගන්නවා. මම උදේ නැගිට්ට කීයටද නිදාගත්තේ කීයටද මම පැය කීයක් නිදාගත්තද කියන එක. මොකද මම සෑහෙන hard work කරනවා කියලා පැය 3 4 5 සමහර පැය 2 සමහර නිදාගත්තේ නැහැ. සමහර එහෙම හිටියේ මම. මට ඇත්තටම මගේ එකට මාර ටයර්ඩ් එහෙම ඉඳලා. නිසා මම at least 5 hours නැත්නම් 6 hours නිදා ගන්න try කරනවා. full try එක දෙනවා. මොකද නැත්නම් ඇත්තටම තේරුම්න්නේ අපි hard work කරනවා කියලා එකට ලොකු බරක් දීලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මට සාර්ථකුන්නේ නැහැ. හරිද? ඒ නිසා මම at least පැය 5ක් අය නිදාගෙන try කරනවා. මේ ඇවිල්ලා මගේ morning routine එක. හරිද? morning routine එකේදී මම අනිවාර්යෙන්ම walk එකක් දාන්න තමයි හිතන් ඉන්නේ. එළියට ගිහිල්ලා ඇවිදලා walk එකක් දානවා. සහ ඒ එදාට වීඩියෝ එකක් කරගෙන අනිවාර්යෙන් මේක මගේ සෝෂල් වල ෂෙයා කරගන්නවා. දවස් ගන්න කවුන්ට් කරගන්න ලේසියෙන් තමයි මම මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි මගේ ස්ටෙප්ස් ගන්න ෂෙයා කරන්න හිතන් ඉන්නවා. සහ night time routine එක. night time routine එක තමයි මගේ habit tracking එකේ තියෙන්නේ. මට වදන්නන්න මට කරගන්න ඕනේ වැඩ ටිකක් නිදා ගන්න කලින් මම අනිවාර්යයෙන්ම කරනවා හිතාගත්ත දේවල් ටිකක් තිබ්බනේ. පොතක් විතර 10ක් කියවන එක, meditation, journaling. ඒ ටික තමයි night time routine එක. අනිවාර්යයෙන්ම මම නිදා ගන්න පැය දෙකකට කලින් ෆෝන් එක නම් අතර ගන්නේ නැහැ. මොකද ෆෝන් එක තමයි මගේ ජීවිතේ හේන හොරා. මගේ යාළුවෝ මට බයිනවා. ඔබට කෝල් එකක් ගන්න බෑ. මේ මැසේජ් එකක්ද මම රිප්ලයි කරන්නේ නැහැ. මෙහෙමයි. මම ඒක ඕවර් ගින් දින මම පිළිගන්නවා. මම ඕවර් ෆෝන් එකෙන් අයින් වෙලා මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා අර තනියෙන් ඉන්න මානසිකත්වය මම දැන් ඉන්නේ. මම දන්නේ ඇයි කියලා. හැබැයි මම ඒකේ පොඩි ආතල්ලයක් ගන්නවා. ඒ කියන්නේ මම වැඩිට තේරුම් ගන්න එපා. ආතල්ලයක් ගන්න එක මට මාව ෆෝකස් කරලා අර ප්‍රශ්න වලින් ඔළුව ඈත් වෙලා මම ඉන්නේ. හරිද? ඒ කියන්නේ මම ප්‍රශ්න වලට ෆේස් කරන්න නැතුව බය හැංගී ඉන්නවා කියන එක නෙවෙයි මේක. හරිද? ඒක ඒ දෙකක්. මෙතනදී මම පොඩ්ඩක් නිදහසේ ඉන්නවා සහ මම නිකන් පිස්සු නටනව නෙවෙයි නිදහස් ඉන්න කාලේ මම මගේ වැඩවලට ෆෝකස් කරලා වැඩ කරනවා. ඒ නිසා මම හිතනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මම ඒක හදාගන්න try කරනවා. අඩුමතරම දවසට පැය දෙක තුනක්වත් මේ සෝෂල්ස් වලට ගිහිල්ලා කට්ටියත් එක්ක එකතු වෙන්න හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට. ඊට පස්සේ මම මගේ weight මෙතින් මං ස්ටෙප්ස් ගන්න කවුට් කරනවා කියලා මං මගේ weight එක lost කරගන්න මං පේරේ සෑහෙන මහත කෙනෙක් weight එක lost කරන ඕන නිසා මම මගේ fat එක දැම්මට මෙහෙ scale එකක් නැහැ මැනමැන ඉන්න තමයි මැනලා කොච්චරද දීලා බලන්න වෙන්නේ. හරිද? ඊළඟට මම දවස් රේට් කරනවා අද දවස කොහොමද කියන එක. සාමාන්‍යයෙන් මට දවස් රේට් කරන්න පුළුවන්. ඒ වගේ 10න් කීයකම රේට් කරනවා. ඊට පස්සේ දවස් මම ඉගෙන ගත්ත lesson එක. දැන් අද මම lesson එක ඉගෙනගෙන තියෙන්නේ. දැන් මම දන්නේ නැහැ මං හිතන්නේ දැන් මම පෙරේ දේව නිදාගත්තේ නැහැ. හරිද? ඊට වෙනකම් වැඩ කරා කියන්නේ කැම්පස් එකට අර මේවා වැඩ කරා කොහොම හරි මේ පෑ දෙක තුනක් තමයි හරියට නිදාගත්තේ නැහැ. ඒක ඔහේ නිදාගන්නවා කියන එක අපි කියන්නේ හරියට නිදාගන්න බෑ. හරිද? දත් මැදලා මූණ හොදගෙන වොෂ් එකක් දාලා ඇද්දරෙද්ද හදලා ඒ ටික කරලා අර හරියට නිදාගන්න බෑ. හරිද? එහෙම නිදාගත්ත දවසම මට මතකයි නිකන් නිදි මත හොඳටම වැදුනාට පස්සේ මේ ඇදට එනවා එච්චරයි දන්නේ වෙලාවම එකට හැරෙනවා පුරුල්ලෙක් කෑ කන යසි. එච්චර තමයි මම දැන් දෙක නිදාගෙල්ල නෙවෙයි. ඉතින් මේ මට හොඳ නිින්දක් ගන්න ඕන නිසා තමයි ඔය ටික ඔය විදිහට කරන්නේ. ඉතින් මේක මම ට්‍රැක් කරනවා. දවස්
දවස් 90ක් ට්‍රැක් කරන්න තමයි හිතන් ඉන්නේ මම මේ හැමදේම. ඉතින් මට මේක බොරුවක් කරන්න බෑ. මොකද මම මේක අනිවාර්යෙන්ම ගොඩක් අර මම try එකක් දෙනවා YouTube shorts වලින් share කරන්න. YouTube shorts වලින් බැරි වුණත් Instagram එකේ story දාලා මම ඒක share කරනවා. මෙතනදී මට මේ කතාව මට ඔයාලට අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මේක ජීවිතේ ලේසි රටක් නෙවෙයි. හරිද? ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම ජීවිතේ ලේසි රටක් නෙවෙයි. ඉතින් නැගිටලා ඉඳන් අපි ගන්න යුද්ධයන්නේ. බස් එක යන රස්තිය අඩු වෙන්න ඕනේ. කඩේට ගියාම බඩුවක්. අපේ dreams ඇයි මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. දැන් අපි ගන්න ඕනේ products තියෙනවා අපිට ගන්න බෑ. ගන්න ඇත්තටම ඒක expensive වැඩි. ඕක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ ටෙක් ප්‍රොඩක්ට් අතරම ඒ වගේ දේවල් නෙවෙයි. කනමොන දෙයක් වුණත් හොඳ quality එක කාලා බීලා දැන් weight loss කරන කෙනෙක්ට ගන්න ප්‍රෝටීන්ස් අරම ඇතුළේ ඒවා ගන්න ඇත්තටම බෑ. හරිද? මන් දන්නේ මං කියන්නේ මේක මේ ජීවත් වෙන්න ඇත්තටම ලේසි රටක් නෙවෙයි. හරිද? ඉතින් මේ වගේ වෙලාවක නිකන් මේ මොටිවේෂන් වීඩියෝ එකක් දාලා ඔයාලට දන්නේ මට පිස්සුද කියලා. එහෙම දෙයක් නෙවෙයි. මම මේ කරන්නේ මම කරන්න යන දේ ඔයාලට කියලා දීලා ඔයාලවත් ඇදගෙන මේ ගමන යන තමයි මට ඕනිකම තියෙන. හරිද? ඉතින් මං කියන්නේ කොල්ලනේ කෙල්ලනේ මේ අපිට කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් වෙනස් විදිහට හිතලා මේ යන ට්‍රෙන්ඩ් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ස්ටෙප් එකක් බැක් වෙලා හිතන්න ගත්තොත් මේ දේ අපි අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හරිද? බෑ කියලා දෙයක් නැහැ. මොකද මම මේ දේවල් try කරන්නේ මීට අවුරුදු 2-3ක ඉඳන්. හරිද? මම වීඩියෝ එඩිටින් try කරා, YouTube try කරා, සෑහෙන දේවල් try කරා. සමහර දේවල් හරි ගියා, සමහර දේවල් වැරදුනා, සමහර දේවල් අනේ මන් දන්නේ නැහැ. ඒ වුණාට මට පසුතැවිල්ලක් නැහැ. මං ආපස්සට හැල බැලුවා මම මේ දේවල් try කරලා තියෙනවනේ කියලා හරි මට හොඳ හැඟීමක් තියෙනවා. ඉතින් මං කියන්නේ කාටවත් බැන ඉන්න එපා. දේශපාලඥයන්ටත් අරුන්ට බිනුන බැන ඉන්න එපා. ඔයා ගමන යන්න. right? ඉතින් වීඩියෝ එඩිට් කරන්න ඕනේ මේක මං හිතන්නේ ඔයාලා නිකන් කලින් කරනවා කෙනෙක් පොඩක් පොඩ්කාස්ට් ටයිප් එකකට ගියා ඔයාලා පේනවද නැහැ කැමරේ පේන නිසා පොඩි මයික් එකක් මං හොයාගත්තා. ඔය වරණ මයික් එකක්. ඉතින් මං ආසයි පොඩ්කාස්ට් කරන්නත් බලමු ඉස්සරහට පොඩ්කාස්ට් ටිකක් එහෙමවත් ෂෙයා කරගන්න මං කරන දේවල් මේවා එහෙම. ඉතින් මං කියන්නේ කන්සිස්ටන්සි හදාගන්න. හරි කන්සිස්ටන්සි හදාගන්න අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේට මාර වැදගත් වෙනවා ඒක. කන්සිස්ටන්සි හදාගත්තත් මේ දේ කරන්න බැරි නම් මම ඒකත් ඔයාලට අනිවාර්යෙන් ෂෙයා කරගන්නවා. කන්සිස්ටන්සි හදාගන්න එක තමයි මම හිතුවේ මම දැක්කේ ලොකුම දෙයක් විදිහට. මොකද මම දැක්ක ගොඩක් ඔය හොඳ තැන්වලට ගිය කියන සාර්ථක මිනිස්සු ෂෙයා කරගත්ත දේවල් තමයි consistency. okay, not motivation, right? so ඉතින් consistency හදාගන්න තමයි මම මේ දේ කරන්න හිතුවේ. එහෙනම් guys අපි කවද්ද හම්බෙන්නේ? අපි ළඟදීම ආයෙ හම්බෙමු. එහෙනම් good luck ඔයාලා හැමෝටම. ඔයාලගේ හීනෙට යන්න, ඔයාලගේ dream එකට යන්න, ඔයාලා ඕනි කරන දේවල් ඔයාලට achieve කරන්න ඕනි තැනට යන්න පුළුවන් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ හොඳයි නම් like එකක් දාලා subscribe පාරක් යන්න කියලා මතක් කරනවා. මොකද subscribes දාගන්න මම ගොඩක් ළඟයි. තාම බැරි වුණා. බලමු ඉස්සරහට. එහෙනම් bye. See you guys.